දෙවියන්ට පහන පත්තු කරනකොට පහනේ දැල්ල යොමු වෙන්න ඕනේ දෙවියන්ගේ පැත්තටද එහෙම නැත්නම් පහන පත්තු කරන අපේ පැත්තටද පහන පත්තු කරන කෙනාගේ පැත්තටද ඇත්තටම කියනවා නම් දැන් අපි මම එක දවසක් මන්තර කියනකොට සූනියන් දේවතාවුන් වහන්සේ මන් ළඟට එනකොට ඒක සූනියන් දේවතාවුන් වහන්සේ දිහා බලන්න බැරි තරම් තද ආලෝක රශ්මියක්. ඒ සූනියන් දේවතාවුන් වහන්සේගේ ඉහළ පේන්නේ බලන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් තද ආලෝක රශ්මියක්. ඒ සූනියන් පහළ විතරේ බලන්න පුළුවන්. මේ කියන්නේ දේවතාවුන් වහන්සේලා කියන්නේ අධික ලෙස මේ ශක්තිය. ඉතින් ගම්බර දේවතාවුන් වහන්සේ නිතරම වඩන්නේ මම කිය සූනිය දේවතාවුන් වහන්සේ. ඒතකොට මේ දේවතාවුන් වහන්සේලා ගත්තොත් එහෙම උන්වහන්සේලා කොහොමත් උන්වහන්සේලාගේ දේවතාවුන් වහන්සේලාගේ ජීවිත හොඳටම ආලෝකමත් වෙලා තියෙනවා. අපි පහන පත්තු කරාම අපේ ජීවිතයයි ආලෝකමත් වෙන්නේ. ඒතකොට මේ පහන පත්තු කරනකොට ඕන මේ යන්ත්‍ර මන්ත්‍ර සහ මේ ශේෂ්ඨීන් දන්නෝ ඒගොල්ලන්ට යම් යම් දේවල් පේනවා බහුතරයකට මේ අපි පහන පත්තු කරාම ඒ පහනේ දැල්ලට අමනුෂ්‍ය පිච්චෙනවා. ඔක තමයි. ඒ කියන්නේ අපිට බාධා කරන යම් යම් අමනුෂ්‍ය මේ දැල්ලට පිච්චෙනවා. දැන් සමහර දේවතාවුන් වහන්සේ පහන පත්තු කරාම සමහර දැල්වල ඉතාමත් ඒ දැල්ල පත්තු කරාම මේ දැල්ල විශාල එළියක් ඇතුළත තමයි පහන පත්තු වෙන්නේ. ඒතර ඔක දැන් බලන්න මම දැන් ඔයගලන්ට කියනකොට දැන් මම දේවතාවුන් වහන්සේ පහන පත්තු කරන්නේ කොහොමද බලන්න? එතන මම ඔයගලන්ට කියන්නේ දැන් මම දැන් දන්න දෙයක් කියනකොට මම ඒක කරනවා නම් විතරයි මම කියන්නේ. නැත්නම් ඔයගලන්ට අමාරු දන්නේ නෙමෙයි මේ. දේවතාවුන් වහන්සේට බය නැතුව පහන පත්තු කරනකොට පහන දැල්ල ඕගොල්ලන් පැත්තට පත්තු කරනවා. ඔබගේ ජීවිතය ආලෝකමත් වෙනවා. ඔයගොල්ලෝ ප්‍රාර්ථනා ඉස්තිත් වෙනවා. තේරුණාද? එහෙනම් සෑම දිනාටම දෙවි පීඨයි